Look at that. Hari පටන් ගන්න යන්නේ. හයි ගයිස් බලමු අපි අද කොහෙද යන්නේ කියලා. ප්ලෑන් කරේ අපි අද පානදුරේ බීච් එකට යන්න අපි කට්ටිය. දැන් මේ වෙනකොට වෙලාව හවස 5ට විතර ඇති. රෑ වෙන කලින් ගෙදර එන්නත් උන නැත්නම් ගෙදරින් කේසුත් ඇටනවා. ඒ වගේම මටයි පුණටයි හෙට යන්න මේ යාළුවෙක් ගෙදර යන්න පොඩි ගමනක් තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ පරක් වෙන කලින් එන්නත් ඕන. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ වෙලා අපි බලනවා කොහෙන්ද ලේසිම පාර කියලා බෑන්තුරේ බීච් එකට යන්න මොකෝ අපි ඉක්මනට යන්නත් ඕන. අපි ඉතින් කොච්චර රැ වෙන්නේ නැහැ කියලා කිව්වත් ඉතින් පොඩ්ඩක් ඉතින් දැන්නද ඩාම් වෙනවා ඩූම් වෙනවා. අපි කල්පනා කරේ පොඩ්ඩක් හිරණ පාලම් පැත්තෙන් පානදුරට යන්න මොකෝ ඒ පැත්තෙන් ළඟයි පානදුර බීච් එකට. අපි මැප් එකේ බැලුවා එහෙම තමයි තිබ්බේ. ඒ නිසා අපි හිරණ පාලම් පැත්තෙන් පානදුරට යන්න තමයි බැලුවේ. අපි හිතුවට හැබැයි මාර ඉක්මනට පානදුරට ගියා. අපි හිතුවේ ටිකක් වෙලා ආයේ කියලා උනට පැබායකටතර අඩු වගේ කාලයකින් පානදුරට යන්න පුළුවන් වුණා අපිට. දන්නවනේ ඉතින් කොල්ල කට්ටිය එකතු වෙලා ඉතින් ආතල් එක්ක ඉතින් යන්නේ ඉතින් මෙච්චර කෑ ගහනවා සිගනල් ලයිට් එක ඔක්කොම කරගෙන යාට ඇහුන්නේ ඒක කියන එක මේ වගේ අය මට ඕන තරම් පාරේ අපෙලා දින සිගනල් ලයිට් එක දාගෙන ඔහේ යනවා අපිත් සමහරවිට අපිට කළා ආරවා ඉතින් සාමාන්‍ය දේවල් ඉතින් Oh, okay. ඇත්තරම උගුරු ටික වගේ බලාගෙන ඉන්නකෝ සබ්ස්ක්‍රයිබ් කරන්න අතිගරව කියලා එකක් ඈ ඔන්න ඉතින් ඊට පස්සේ අපි කට්ටිය ඉතින් හිරණ පාලම ගාව පොඩ්ඩක් නැවැත්තුවා මේ පූර්ණට පොඩි වැඩක් තියෙනවා කියලා කරන්නේ ඒ නිසා ඉතින් අපි හිරණ පාලම ගාව චුට්ටක් නවත්තලා හිටියා ඊට පස්සේ ආයෙ යන්න පිටත් වුණා Purna, say hi for my. Say hi. Hello. Say hi. මට අමුතුම පන්තියලාවට. පොඩ රේස් කරා. ඉතින් අපි හිරණ පාලම ගාව ටිකක් කළා ඉඳලා ඊට පස්සේ ආයෙ ඉතින් එන්න පිටත් වුණා පානදුර බීච් එකට මේ වෙනකොට වෙලාව 5යි 10ට විතර ඇති 5:00 වෙද්දි වගේ අපිට පුළුවන් වෙන පානදුර බීච් එකට ය아가න්න කොහමද ඔන්න අපි බීච් එකට ආව සයිඩ් කහඩේ පේනවත් නැහැ පූර්ණ වෙනකොට සයිඩ් කහඩේ මේ වෙලේ අපි මැප් එකේ පෙන්නපු මේ අතුරු පාරක පොඩ්ඩක් යනවා ඒක ගෙවල් මැද්දේ යන සීන් එකක් වගේ තිබ්බේ අපි කට්ටිය ඉතින් මැප් එකේ පෙන්නපු නිසා දැන් අර බයික් වල ඉන්නේ මැප් එක දාලා තිබ්බේ නිසාද දන්නේ නැහැ පටු පාරකින් බීච් එක පැත්තට පෙන්නුවේ ගෙවල් මැද්දේ යනවා ගෙවල් මැද්දේ නෙමෙයි මහාන යන්නේ නැති පාරකින් තමයි අපිට පෙන්නුවේ මැප් එක වෙන්නන්නේ නොමල් මේන් රෝඩ් එකේ ගිහින් බීච් එකට ලේසියෙන් යන්න පුළුවන් කියලා අපි මැප් එකේ පෙන්නපු නිසා තමයි අපි මේ අතුරු පාරකට හැරෙව්වේ ඇත්ත වශයෙන්ම මැප් එක හරි හරි බය වෙන්න එපා මෙහෙම යන්න දෙන්නේ කොහෙන් ගියත් අන්තිමට එකම තැනට තමයි වැටෙන්නේ ඉතින් අපි ඉතින් අර නිකන් බූරුවට පොඩ්ඩක් කරබල වුණා ඉතින් දැට්ටත් ඉතින් දකුණට දාපන් දකුණට බං පූර්ණ දකුණට දාලා දකුණට නැහැ බං කෙලින් යන්න තියෙන්නේ යන්න බෑනේ බං දකුණට හරි
කෙවල් මැච්චෙත් මම ගන්න ඒ බං අපි කෙවල් මැච්චෙත් රාඩ රන් ඉන්න බෑ හොඳ මේ රෙකෝඩ් දාන්න දෙන්න අද ඒක රෙකෝඩ් දාන්න ඔන්න ඉතින් අපි බොහොම මාරුවෙන් කොහොම හරි බීච් එකට ආවා එයාට එහෙම කියන්න එපා මොකක්ද ඒ කියපු කතාව පොඩි මොකක්ද අපි කරන්නේ උඩ කලින් මගේ ෆෝන් එක මට එන්නේ නාල හෙල්මට් දාන්න බෑ කියලා නෑ මං කිව්ව දැන් නාලා මේව කියන්නේ නාල හෙල්මට් දාන්න බැරි වෙන්නේ බා අපේ මුහුදගාවටලා ගොඩ වෙලාවක් හිටියා අපි ගොඩක් වෙලා මුහුදගාවටලා හිටියට අපි ඇත්තටම ගොඩක් දේවල් රෙකෝඩ් කරලා නැහැ මෙහෙමදි යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා ඉන්නකොටදී රෙකෝඩ් කරන්න ඒවා මතක් වෙන්නේ නැහැ ඉතින් අපි කට්ටිය ඉතින් මේ වෙලෙදින් චුට්ටක් කතා කර කර පොඩ්ඩක් පිස්සුත් කියලා වීඩියෝ ටිකකුත් අරගෙන ආතල්ලගේ බීච් එකේ පොඩ හිටියා බෙදාන පොඩ ටික සෙනග දවසක් ඒ වුණට අපි ඉතින් ආතල්ලගේ හිටියා හැබැයි මට මෙතනත් මාර ලස්සන විදිහේ වීඩියෝ ටික තුනක් ගන්න පුළුවන් වෙනවා බලන්නකෝ මේ වීඩියෝ කොහොමද කියලා අපි දෙන්න යනවා බෝලයක් ගන්න ඇත්තට අපි මේ වෙලේ බෝලයක් ගන්න කියලා හෙන දුරක් ඇවිදගෙන ගිහිල්ලා හෙන අමාරුවෙන් බෝලෙකුත් අරන් එනවා ඒකට අපිට මේක මෙහි සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ මොකද මෙතන හුලඟ ගොඩක්ම සැර වැඩි ඒ නිසා බෝල බිම තිබ්බත් බෝලේ හුලඟට ගහගෙන යනවා ඉතින් ඒකට මුකුත් කරන්න බෑ අන්තිමට ඉතින් අපි ඒකේ මුකුත් කරෙත් නැහැ ඒ නිසා අපි එතන දැන් චූටි මල්ලි කෙනෙක් ඉන්නවා දැකලා අපි එනකොට මේ මල්ලිට බෝල දීලා මල්ලිව මේක තියාගන්න කියලා ඇන්ටි මං ගන්න දාපන් අඩු මරු සවල බම් මේක නේ anyway මේ පොලිස් ඉන්න අර බලු සවුලවා මේ ඇයි පිස්සුද බං මෙන්න මේක ගලු මම මුහුදෙන්ට පාරක් ගහලා ඉවරයි ඊට පස්සේ ඉතින් අපි මේ බෝලෙන් ඉතින් ලොකුවට සෙල්ලම් කරෙත් නැහැ ඉතින් ශ්‍රී ලංකාවේ විදියක් තිබ්බේ නැහැ අතන හොලගත් එක්ක අපි ඉතින් තාඩියක් කළා කතා කර කර ඉඳලා මේ මල්ලිට බෝලෙත් දීලා එතකොට පොඩ්ඩක් කලුවර වැටලා තිබ්බ ඊට පස්සේ අපි ඉතින් කීල්ස් එකකට දීලා චුට්ටක් කාලා එහෙම වගේ ගෙදර එන්න පිටත් වුණා අපි ඊට පස්සේ මෙතනින් පස්සේ නම් කෙලින්ම ගෙදරම යනවා මොකද මට වුණටයි හයි හෙට ආයිත් වාද්දු වෙන්න තිබ්බ නිසා මේ අයික නතින්න ගියෙත් නෑ ඊට පස්සේ කෙලින්ම ගෙදරම යනවා ඉතින් එහෙනම් ඉතින් අපි දැන් ආයි ඊළඟ වගේකින් හම්බෙමු හැමෝටම good bye